අදත් අපි ඇවිල්ලා ඉන්නවා ලස්සන මල්ටි කලර් සාරි සෙට් එකක් අරගෙන. ඉතින් මල්ටි කලර් සාරිස් කිව්වම ඔයගොල්ලෝ දන්නවා 5950ක් වගේ ගානකට තමයි අපි මල්ටි සාරි එක දෙන්නේ. ඉතින් ලස්සන සාරි කියන්නේ ඉතින් මල්ටි කලර් සාරි දැන් පටන් ගත්ත වෙලේ ඉඳලා කියන්න තියෙන්නේ ලස්සන සාරිස් කියලා. ඒ කිව්වා වගේම ලස්සන හෙඩ් පීස් එකකට තියෙන මල්ටි කලර්ම තියෙන සාරි එකක් තමයි දැන් තියෙන්නේ. දැන් අපි ළඟදී ඉඳලා කරන්නේ ඕගොල්ලන්ට ගොඩක් සාරිස්. ඒ කියන්නේ අපි සාරි 100ක් කරනවා 80ක් විතර කරන්නේ සාරි ජැකට් පීස් එක මේ සාරි එකෙන්ම තියෙන්න. එතකොට දැන් අපි මේකේ ප්ලීට්ස් වලට එන තේ මෙහෙම ඩොට් බබල්ස් ඇවිල්ලා තියෙනවා. ඒතර මේ සාරි එකේ සාරි ජැකට් පීස් එක අපි වෙනදට ඕගොල්ලන්ට මතක ඇති ප්ලේන් කලර්ස් දුන්න මේ වගේ දැන් මෙතන yellow කලර් එක ඒ වගේ කලර්ස් දුන්නාට දැන් දෙන්නේ මේ සාරි එකෙන්ම තමයි අපේ මෙන්න මේ විදිහට ජැකට් පීස් එක එන්නේ. හැබැයි ඕගොල්ලන්ට පුළුවන් මේ හැම සාරි එකකටම black color එක එක්ක ඕගොල්ලෝ ළඟ තියෙන දැන් මොනවා හරි පාටක සාරි ජැකට් එකක් මම හැමතිස්සෙම කියන්නේ සාරි ජැකට් මහන ඇන්ටි හරි අක්කා හරි නංගි හරි සාරි දැන් නංගිලා ගැන කියන්න හිතන්නේ සාරි එකේ හෙඩ් පීස් එක දැක්කහම ඉතින් ඒ වගේම ලස්සන සාරි එකක් මේක මේ සාරි එකේ හැබැයි අර සාරි එකට වැඩිය කලර්ස් වල තියෙන වෙනසක්. ඉතින් ඒ සාරිස් ගත්ත කවුරු හරි ඉන්නවා නම් යාට පුළුවන් මේ සාරි එක try කරන්න. මේ සාරි එකේ අපේ ප්ලීට්ස් වලට ඇවිල්ලා තියෙනවා මේ වගේ ඩොට් ලයින්ස්. ඒ වගේම අපේ ජැකට් පීස් එකට ඇවිල්ලා තියෙන්නේ ෆුල් ඩොට් ඩිසයින් එක. මම ඉතින් සාරි එක්ස්ට්‍රා කැඳලා පෙන්නන්නම්. මට දැන් අර ටිකක් කල් යනකොට යනකොට හිතෙනවා ලේසිම වැඩේ තමයි සාරිස් වලට මෙහෙම නිකන් තියලා වගේ වෙනවා. එතකොට මට කියනවා කම්මැලිකමට එහෙම කරන්න එපාලු. ඇඳලාම පෙන්නන්නලු. ඒතර ඔන්න දැන් සාරි එක ඇඳාම මේ වගේ තමයි සාරි එක පේන්නේ. ඊළඟට තියෙන්නේ දැන් අපි ඉස්සලාම මල්ටි කලර් සාරිස් වෙන්නවා. ඊළඟට තිබුණ කලර්ස් ටික වෙනස් එකක්. ඒ කියන්නේ green, blue, golden, yellow ඒ ටච් එක තියෙන්නේ. දැන් මේකේ තියෙන්නේ පොඩ්ඩක් මේ reddish maroon ටච් එකක්. golden, yellow, maroon එතකොට magenta අනේ look එකක් තියෙන මේ සාරි එකේ. දැන් මේ සාරි එකේ මේ අපේ ඇඟ වටේ තියෙන හැටි මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට මේ කලර්ස් වලින් ඒ වගේම අපේ dot bubbles තමයි තියෙන්නේ අපේ pleats වලට. මම ඉතින් බලනවා දැන් ටග් ගාලා ඩොට් මොන එකද දන්නේ නැහැ තියෙන්නේ ජැකට් පීස් එකට කියලා. හැබැයි ජැකට් පීස් එකට තියෙන්නේ ඩොට් බබල්ස්මයි. ඉතින් මම ඔයාලට පෙන්නන්න ලස්සනට ප්ලීට්ස් ටික තිබ්බහම මෙන්න මේ විදිහට ප්ලීට්ස් ටික ඇවිල්ලා මේ විදිහට පොට ඇවිල්ලා ඕගොල්ලෝ ජැකට් එක මේකෙන් අඳිනකොට ඕගොල්ලන්ට පුළුවන් මේකෙන් අඳින්න නැතුව අර මම කිව්වා වගේ ඕගොල්ලන්ගේ ළඟ තියෙන magenta, golden, yellow, black තව මොනවද ඒ සාරි එකේ මරූන් ඒ වගේ කැමති සාරි ජැකට් එකකට අඳින්න. මේ තියෙන්නේ තර ඉස්සල්ලාම පෙන්වුවා වගේම මල්ටි කලර්ස් මේ කියන්නේ ගොඩක් කලර්ස් තියෙන සාරි එකක්. ඒකේ මට රෙඩ් කලර් එකක් පේනවා. ඒ කලර් රෙඩ් ආසෙක් කෙනෙක් වුණා නම් රෙඩ් කලර් සාරි ජැකට් එක ඇඳලා එහෙම ලස්සනට අඳින්න පුළුවන්. දැන් මේ මම මේවා කියන්නේ ගියාම මාත් එක තරහ වෙන්නේ කවුද දන්නවද? අර ඔයගලන්ගේ සාරි ජැකට් එක වහන එක්කෙනා තමයි මම එක කියන්නේ. දැන් මම සමහර වෙලාවල් තුන ඉස්සර මම සාරිස් ඇන්දේ මේ බබාලගේ ඉස්කෝලේ පේරන්ට්ස් මීටින් වලට. එහෙම යනකොට මේ මම ඉතින් බතික්නේ කරන්නේ. මගේ ළම බතික් සාරිස් කීපයක් තිබුණා. එතකොට මම ඇඳගෙන යන සමහර සාරිස් මම අලුතෙන් කරගෙන එහෙම අඳිනකොට තියෙනවා. අපි ඉතින් ගෑනු අයනේ අපිට ආසයි. වාටිය වහන්නත් වෙලාවක් නැහැ. දැන් මමත් ගොඩක් අඳින මල්ටි කලර්ස්. එතකොට මම වාටිය වහන්න නැතුව සාරි ඇඳපු වෙලාවල් තියෙනවා. මොකද මේ බතික් සාරිස් කොච්චර ලස්සනද කියලා මනුස්සයෙක්ට මේකේ තියෙන මේ වැරද්දක් ඇදයක් උදයක් පේන්නේ නැහැ සාරි එකේ ලස්සනට. මේ සාරි එකේ තියෙන්නේ ලස්සන දම් පාටක්. ඒ කියන්නේ දම් පාටට ආසයට දම් නිල් එතකොට මැජෙන්ටා බ්ලැක් ඒ ඔක්කොම මික්ස් වෙලා දැන් මම මෙහෙම කරලා දැන් වෙනදට එහෙම මට එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒ ජැකට් එක මම දානවා මේ සී ග්‍රීන් තියෙනවා මැජෙන්ටා තියෙනවා බ්ලූ තියෙනවා කියලා පෙන්නන්න තියෙන. දැන් එහෙම නැද්ද? ජැකට් එක වෙන්නන්නත් ඕනේ. ඉතින් දැන් මේ වෙන කතා කිව්වට ඕගොල්ලෝ හැමතිස්සෙම ඔළුවේ තියාගන්න ඕනේ මේ සාරි සෙට් එක කරන්නේ මං හිතන්නේ ලොකු කතාවක් තිබුණා මේ මල්ටි සාරිස් ඕනේ කියන එකේ. අනිත් එක තමයි මොනවාද මල්ටි සාරිස් වලට තිබ්බ ඉල්ලුමයි මල්ටි සාරිස් වලට තියෙන කැමැත්තයි ඒ හැම දෙයත් එක්කම ගොඩ දවසකින් වීඩියෝ එකක් කරලා තිබුණ නැති එකයි හැමදේම හින්දා තමයි මේ වීඩියෝස් ටික කරන්නේ. මේ තියෙන ලස්සන මල්ටි කලර් සාරි එකක්. ඉතින් ඕගොල්ලෝ දන්නවා මල්ටි කලර්ස් කිව්වහම ලොකු ඉල්ලුමක් තියෙන අදටත් ඒ ඉල්ලුම නවත්තන්න බැරුවම තියෙන සාරි එකක්.
ඉතින් මේ සාරිස් මේ විදිහට තිබුණාට මේ හැම එකක්ම hand crafted sarees. ඒ කියන්නේ හස්ත කර්මාන්තයක් විදිහට මේ මම කියන්නේ දැන් මට තියෙනවා තව රාජකාරියක් මේ සාරි කරද්දි. ඇයි ඒක මේ මම හිතනවා අනේ හැට්ටෙම බලන්න ඕනේ නැහැ කියලා. ඒතර මේවා එක එක ඒවා දාලා තියෙන මේගොල්ලෝ. හරිද? දැන් මේ සාරි ජැකට් එකේ තියෙන කොටු ඩිසයින් එක. ඉතින් දැන් මම වැරදිද බලන්නකො. දැන් මගේ වැඩෙත් මෙහෙම කර කර මේ ජැකට් එක මොකද්ද දන්නේ නැහැ කියලා අර යට හිතෙන් කියලා වගේ බලනවා. දැන් මේ සාරි එක මේ විදිහට යනදාම ඕගලන්ට දැන් full dot design එක මේ මොනවාද head piece එක ඊට පස්සේ dot lines ඊළඟට තියෙනවා කොටු ඩිසයින් එකකින් තමයි ඕගොල්ලන්ගේ ජැකට් පීස් එක තියෙන්නේ. ඉතින් අර එක එක විදිහට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ එක සාරි එකක්වත් මොනවාද ඒවට කියන්නේ මේ ඇඳපු එකක් උඩ අඳිනේවත් නෙමෙයි. ඒ වගේම තව මොනවාද ස්ක්‍රීන් print නුත් නෙමෙයි. ඊළඟට මේ හැම එකක්ම free hand designer කරන ඒගොල්ලන්ගේ හිතට ඒ වෙලාවට මේකට කොටු එකක් ගහුවා නම් හරි. මේක brush lines කරා නම් හරි. මේක full dot design කරා නම් හරි කියලා හිතලා සමහර දැන් අපි හිතමුකෝ ලේසිම design එකක් නිකන් හිතන්න. නිකන් හිතමු මෙන්න මේ dot bubbles ලේසි කියලා. එනේ dot bubbles එක ලේසි නම් එයා ටක් ගාලා කරන වැඩේ එයාගේ මුළු සාරි එකටම ටක් ගාලා dot bubbles දාන දැන් අපි කියනවානේ මේ වෙලාව වා ටිකක් පරක්කුයි කියලා හැම කිව්වා කියලා. ඒතර අන්න ඒ වගේ ඒගොල්ලෝ free hand designerලානේ. ඒගොල්ලන්ට පුදුම නිදහසක් හම්බ වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ සාරිස් ඒගොල්ලන්ට ආස විදිහට ලස්සන විදිහට දැන් අපි මූලික දැනුම දුන්නාට පස්සේ මේ දේවල් කරන්න මේ හැම එකක්ම මේ අඟලෙන් අඟලට මේ අතින් අල්ලලා කරන සාරිස් තමයි මේ ඕගොල්ලෝ අඳින්නේ. ලස්සනම ලස්සන ශ්‍රී ලංකන් බතික් සාරිස්. ඉතින් මේ හැම සාරි එකක්ම රුපියල් 5950ක් වගේ මුදලකට තමයි අපි දෙන්නේ. මේ සාරි එකේ dot lines තියෙන අපේ pleats වලට මම ඉතින් ටක් ගාලා බැලුවා දැන් අතන මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන ඔයගලගේ ජැකට් පීස් එක ඒකේ තියෙන්නේ dot linesම තමයි. මේ තියෙන සාරි එක ලස්සනට මේකත් ලස්සනම ලස්සන මල්ටි කලර් සාරි ඩිසයින් එකක්. මේ වගේ මල් දානකොට මේ ටිකක් වෙලාවක් යනවා. ඇත්ත කියන්නේ ඉතින් එක එක ඩිසයින්ස් වර්ග තියෙනවා. දැන් ඒවා නිකන් දැක්කම දැන් අපිට දැන් බතික් ගැන දන්න අයට දන්නවා. ඒ ඩිසයින්ස් කරන ටිකක් වෙලාව යනවා. එහෙම ටිකක් ලේසි නෑ කියලා. සමහර ඩිසයින්ස් ඒවා ඇත්තටම ලේසි. ඒක ෆ්‍රී හැන්ඩ් දාන්න මේ වගේ ටිකක් වෙලාව යන ලස්සන ඩිසයින්ස්. ඒ වගේ මේ මල්ටි කලර් සාරි එකේ රෙඩ් කලර් එක එහෙමත් තියෙනවා. ඒ හැමතිස්සෙම කියනවා වගේ ඔයගලන්ට සාරි ජැකට් එක මේ මහන්ඩ දුවන්න ඕනේ. මේකෙත් රෙඩ් කලර් එක එහෙම තියෙන රෙඩ් කලර් සාරි එකකට සාරි ජැකට් එකකට උනා ලස්සනට අඳින්න පුළුවන්. ඒ වගේම බ්ලැක් කලර් සාරි ජැකට් එක නම් ඉතින් අපේ අතේ තියෙනම සාරි ජැකට් එකක් නේ. මේ තියෙන මේ සාරි එකේ ඩිසයින් එක ඉතින් කාට හරි දැන් මාර කැන්ඩියන් වලට තියලා පෙන්නන නැතුණාට මේ තියෙන මේ කැන්ඩියන් එකට මෙහෙම කරලා ඉතින් පොඩි ක්‍රියේටිව් වයිට පොඩි වැඩක් දාලා ඒ වගේ අඳින්නත් පුළුවන්. මේ හැම සාරි එකක්ම 5950ක් වගේ අඩු මුදලකට තමයි දෙන්නේ. මේ සාරිස් හැම එකක්ම 100% කොටන් රෙද්දෙන් කරපු ලංකාවේ ප්‍රමිතියක් ඇතුව ඩයි වර්ග නිෂ්පාදනය කරන ආයතන වලින් ඩයි අරගෙන ඔයගොල්ලන්ට රෙදි ඩයි හරියාකාරව යොදලා ඉවරලා හදපු මේ සාරිස් මේ තියෙන්නේ. ඒක නිසා කිසිම ආකාරයක ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මොකක් හරි දෙයක් තියෙනවා නම් ඕගොල්ලෝ ඒක ගැන අපෙන් අහන්න අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ආසම කරන මේ සාරි එකේ මේ ලස්සන ඩිසයින් එකක් තියෙන දැක්කද? මේකේ කලර්ස් ටික තමයි මට ආයේ බැලුවේ ඩිසයින් එක දිහා බලනකොට මට කලර්ස් ටික තමයි ටක් ගාලා ඇහැට වැදුනේ. මේ ඉතින් ඕගොල්ලෝ ආසම කරන සාරි එකේ ෆොටෝ එක ඉක්මනට WhatsApp හරි Messenger හරි එවලා මේ සාරීස් ඕගොල්ලන්ගේ කරගන්න. මම හිතන්නේ මම කලින් දවසක ඕගොල්ලන්ට කිව්වා Messenger එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා ඒක නිසා WhatsApp හරහා ඇමතීම කරන්න කියලා. ඒ කියන්නේ අපිව contact කරගන්න කියලා. මෙන්න මේ සාරි එකේ සාරි ජැකට් එකට තියෙන අර ඉස්සෙල්ලා මම පෙන්නුවා වගේ කොටු ඩිසයින් එක මේ පේනවද? ඉතින් ඒක නිසා මේකේ සාරි ජැකට් එක මෙහෙම. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ ආසම කරන සාරි එකේ ෆොටෝ එක ඉක්මනටම අපිට එවන්න. ලස්සන මලක් තියෙන්නේ. ඉතින් මේ මලක් හරි ලස්සනයි. මේ ඔක්කොම පැත්තකින් ඉඳලා සාරිය දවස් 2ක් 3ක් ඇඳලා ඉවරලා වුණාම පුළුවන්. මේකේ ලස්සන ගවමක් එක්ක ලුංගි එකක බ්ලවුස් එකක ඒ වගේ එකක් අඳින්නත් පුළුවන්. ඒ මොනවා නැති වුණත් එක දෙයක් මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ හැමෝම මොකක්ද දන්නවද? WhatsApp එකට තමයි ඔයගොල්ලන්ගේ ෆොටෝස් මැසේජ් ඔක්කොම එවන්න ඕනේ. මොකද මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච නිසා Messenger එකේ මේ වෙනකොටත් තාම මං හිතන්නේ හරියාකාරව Messenger එකෙන් ඔයගොල්ලන්ට
පණිවිඩ ලබා ගන්න බෑ. ඒක නිසා ඕගොල්ලන්ට මේ ලස්සන සාරි සෙට් එක ඕගොල්ලෝගේ කරගන්න ඉක්මනටම WhatsApp එකට මෙසේජ් එකක් යවන්න. ස්තුතියි.